English with movies. චිත්‍රපටි බලන ගමන් ඉංග්‍රීසි ඉගෙන ගන්න පාඩම් මාලාවේ 3 වෙනි පාඩම. අදත් අරගෙන ආවා ලස්සන phrases ටිකක්. Beats me. Beats me. Beats me. beats me. beats me. beat කියනවා පහර දෙනවට අතින් පයින් කෝටුවකින් එක දිගටම පහර දෙනවට අපි කියනවා එයාව beat කරනවා කියලා. beat කියනවා එතකොට පහර දෙනවට. beat කියන යම් කෙනෙක්ව තරඟයකින් යම් කිසි ටෙස්ට් එකකින් පරාද කරනවට. එතකොට එක දිගට පහර දෙනවා කියන්නේ beat කියනවා. යම් කෙනෙක්ව යම් දෙයකින් පරාද කරනවා කියන්නේ beat කියනවා. දැන් මෙතන මේ beat කියන එක පාවිච්චි වෙන්නේ පරාද කරනවා කියන අර්ථයෙන්. දැන් මෙතන beats me නැත්නම් මේකේ සම්පූර්ණ වාක්‍ය it beats me කියන එක it beats me කියන එක තමයි beats me කියලා කෙටියෙන් කියන්නේ. it කියන්නේ ඒක, beat කියන එක අගට s අකුරක් එකතු වෙනවා. it කියන එක ඒක වචනයක් හින්දා සරල වර්තමාන කාලින් මේ phrase එක තියෙන හින්දා. I කියන්නේ මම, my කියන්නේ මගේ, me කියන්නේ මට, මාව කියන අර්ථය. එතකොට මෙතන මාව. එතකොට it beats me කියලා කිව්වහම එය මාව පරාද කරනවා කියලා කියන්නේ යම්කිසි දෙයක් ඔයාට එකපාර හිතාගන්න බැරි නම්, ඔයාට ඇත්තටම ඔයා මේක ගැන දන්නේ නැත්තම්, ඔයා යමක් ගැන ඔයාට no idea නම්, යාළුවෙක් ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා, ඔයාට ඒකට එකපාර උත්තරේ හිතාගන්න බෑ. ඒක කොහොමද එන්න ඕනේ, කොහොමද ඒ උත්තරේ හැදෙන්න ඕනේ ඔයාට හිතාගන්න බෑ. ඒ වෙලාවට ඔයාට කියන්න පුළුවන් it beats me නැත්තම් කෙටියෙන් beats me. හිතන්න ෆැමිලි මෙම්බර්ස්ලා ඔයාගේ පවුලේ කට්ටිය මොකක් හරි දෙයක් ගැන කතා කර ඉන්නවා, ප්‍රශ්නයක් ගැන. මේ ප්‍රශ්නේ කොහොම විසඳෙන්න ඕනේද, අපි මොකක්ද මේකට කරන්න ඕනේ කියලා. එතකොට ඔයාට ඒකට දෙයක් උත්තරයක් හිතාගන්න බැරි නම් ඔයාට කියන්න පුළුවන් beats me. එතකොට අපි beats me කියන එක පාවිච්චි කරනවා ඔයාට හිතාගන්න බැරි, ඔයාට උත්තරයක් හිතාගන්න බැරි, ඔයා දන්නේ නැති දෙයක් ගැන කියන්න. ඒක මට හිතාගන්න බෑ, ඒක ගැන මට no idea කියන්න. එතකොට it beats me නැත්තම් beats me. 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 අපේ අද second phrase එක squeeze me in. squeeze me in. squeeze කියනවා මිරිකනවට. දැන් දෙහි lemon වගේ දෙයක් ඔයා මිරිකනවට අපි කියනවා squeeze කරනවා එක. squeeze කියන්නේ මිරිකනවා. squeeze කියනවා යම් තැනකින් රිංගනවට. ඔයා මිනිස්සුන් අතරින් squeeze කරන්න පුළුවන්. ඔයා squeeze කියන්නේ රිංගනවා කියන අර්ථය. රිංගනවා. මෙතන මේ squeeze කියන එක යොදාගන්නේ මේ රිංගනවා කියන අර්ථයෙන්. I කියන්නේ මම, my කියන්නේ මගේ, me කියන්නේ මට, මාව කියන අර්ථය. me එතකොට මෙතන මාව. in කියන්නේ යමක් තුල යමක කියන අර්ථය. squeeze me in කියලා කිව්වහම මාව ඇතුළට රිංගව ගන්න. අපි මේක පාවිච්චි කරන්නේ මෙහෙම. දැන් හිතන්න ඔයාගේ යාළුවෝ ට්‍රිප් එකක් යන්න ලෑස්ති වෙලා ඔයා යන්න නැතුව ඉන්නවා කියලා කලින් කියලා අන්තිම මොහොතේ කියනවා අනේ මාවත් මොකට දාගන්නකෝ. අනේ මාවත් ඔකට රිංගව ගන්නකෝ. හිතන්න වාහනේ තියෙන ඉඩ සීමිතයි. ඔයාවට යන්තම් තමයි යාගන්න පුළුවන්. ඒ වෙලාවට කියනවා අනේ ඔයගලන්ට පුළුවන් නම් මාවත් ওই ට්‍රිප් එකට රිංගව ගන්නකෝ. මේ වෙලාවට ඔයාට කියන්න පුළුවන් squeeze me in. Can you squeeze me in? ඔයාට පුළුවන් ද ඔයගලන්ට පුළුවන් ද මාව රිංගව ගන්න මේකට. හිතන්න ඔයාගේ යුනිවර්සිටි යාළුවෝ, ඔයාගේ ඉස්කෝලේ යාළුවෝ මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් කරනවා, අසයින්මන්ට් එකක් කරනවා, ගෲප් ප්‍රොජෙක්ට් එකක් කරනවා. ඒ වෙලාවට ඔයා කලින් සම්බන්ධ වෙලා හිටියේ නෑ. නමුත් අන්තිම මොහොතේ හිතෙනවා මේගොල්ලොත් එක්ක සම්බන්ධ වුණොත් මට හොඳයි. ඒ වෙලාවට ඔයාට අහන්න පුළුවන් Can you squeeze me in? ඔයගලන්ට පුළුවන් මාවත් ඕකට රිංගව ගන්න. නැත්තම් please squeeze me in. කරුණාකරලා මාවත් ඕකට රිංගව ගන්න. එතකොට squeeze me in, squeeze us in, මාව රිංගව ගන්න, අපිව රිංගව ගන්න කියලා මේක පාවිච්චි කරන්න පුළුවන්. squeeze me in. Can you squeeze me in now? Can you squeeze me in now? Can you squeeze me in now? You can squeeze me in. You can squeeze me in. You can squeeze me in. Thanks for squeezing us in. Thanks for squeezing us in. Thanks for squeezing us in. අපේ the third phrase එක you are want to talk. You are want to talk. You are කියලා කිව්වහම ඔයා වෙනවා කියන අර්ථය. want to talk. one කියන්නේ එක කියන අර්ථය. one කියනවා එක්කෙනා එක දෙයක් කියන්න. to talk කියන්නේ කතා කරනවා. to talk කියන්නේ කතා කරන්නට. you are want to talk කිව්වහම ඔයා කෙනා කතා කරන්නට. ඔයා කෙනා කතා කරන්නට නැත්නම් ඔයා තමයි කෙනා කතා කරන්නට. අපි මේ phrase එක පාවිච්චි කරනවා දරුවනේ. දැන් හිතන්න යම් කෙනෙක් එයා වරදක් කරලා එයා කියනවා අනිත් කෙනාට ඕක කරන්න එපා. ඒ වෙලාවට අපිට පාවිච්චි කරන්න පුළුවන් you are want to talk. උඹ තමයි කෙනා කතා කරන්න.
කෙනෙක් පුළුවන් තරම් වැරදි කරලා ඇවිල්ලා ඕගොල්ලන්ට කියනවා අනේ ඕගොල්ලෝ නම් මෙහෙම කරන්න එපා. ඕගොල්ලෝ වැරදි. ඕගොල්ලෝ ඔය කරන එක වැරදි. ඒ වෙලාවට අපි කියනවා you are one to talk. උඹ තමයි මිනිහා කතා කරන්න. ඒකෙන් අපි කියන්නේ එයා ඒ කතා කරන කෙනා කතා කරන්න සුදුසු වාතාවරණයක කතා කරන්න සුදුසු තත්වයක නැහැ කියන එක. you are one to talk. උඹ තමයි කතා කරන්න ඕන මිනිහා. You're one to talk. 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 අපේ අද fourth phrase එක dig in. dig in. dig in. dig කියනවා දරුවනේ හාරනවට. අපි කියනවා dig a pit කියලා කිව්වොත් වලක් හාරනවා. dig කියන්නේ හාරනවා. in කියන්නේ යමකට යමක් තුලට කියන එක. dig in කියන phrasal verb එක පාවිච්චි වුනහම යමකට හාරනවා යමක් තුලට හාරනවා කියන අර්ථය තියෙනවා. අපි මේ dig in කියන phrase එක පාවිච්චි කරනවා දරුවනේ දැන් අපි කෑම ගනිද්දි අපි හිතනවා බත් එකක් බෙදාගත්තාම බත් එක කන්නේ ඇතුලට හාරලා බත් එක ෆෝක් එකකින් ස්පූන් එකකින් කෑපත් ඔයා කරන්නේ ආහාරය තුලට හාරන එක. මේ dig in කියන එක පාවිච්චි කරනවා කමාන්ඩ් එකක් විදියට ආහාර ගන්න පටන් ගන්න ආහාර ගමු කියලා කියන්න. දැන් ආහාරය තුලට හාරමු කියන එක අර්ථය අපි let's start eating කියන්නේ මෙන්න මේ අර්ථයෙන් අපි කියනවා dig in කන්න පටන් ගන්න නැත්තම් කෑම කමු කියන අර්ථය ගන්න. let's dig in කියලා කිව්වොත් අපි කෑම කමු අපි කෑම කන්න පටන් ගමු. dig in කියලා කිව්වොත් කෑම කන්න කෙනෙක්ට විධානයක් දෙනවා කන්න dig in කන්න පටන් ගන්න. Dig in. 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 අපේ අද fifth phrase එක what's in it for me. What's in it for me. What's in it for me. what's කියන්නේ what is කියන එකේ contraction එක what is මොකක්ද තියෙන්නේ කුමක්ද තියෙන්නේ. it කියන්නේ ඒක in it කියන්නේ ඒක තුල ඒක ඇතුලේ. for me for කියන්නේ සඳහා me කියන්නේ I කියන්නේ මම my කියන්නේ මගේ me කියන්නේ මට මාව කියන අර්ථය. for me කියලා කිව්වහම මා වෙනුවෙන් මාව සඳහා කියන අර්ථය. what's in it for me කියලා කිව්වහම මොකක්ද ඒක තුල මා වෙනුවෙන් තියෙන්නේ. අපි මේ ෆ්‍රේස් එක පාවිච්චි කරන දරුවනේ හිතන්නේ යාළුවෙක් ඔයාට කතා කරනවා පොඩි වැඩක් තියෙනවා අපි කරමුද අපි මෙන්න මෙහෙම වැඩක් තියෙනවා අපි කරමුද. එතකොට ඔයාට එයාගෙන් අහන්න පුළුවන් ඔය වැඩෙන් මට මොකද්ද තියෙන ප්‍රයෝජනේ ඔය වැඩෙන් මට මොකද්ද තියෙන ලාභේ. මෙන්න මේකට අපි මේක පාවිච්චි කරනවා. what's in it for me මොකක්ද ඕකේ මට තියෙන්නේ මොකක්ද ඕකේ මට ලැබෙන ලාභේ. දැන් හිතන්න ගෙදරදී වුණත් මොකක් හරි අම්මා තාත්තා කියනවා අපි මෙන්න මෙහෙම දෙයක් කරමුද අපි කට්ටිය අපි මෙහෙම දෙයක් කරමුද. ඒ වෙලාවට අපි හැම දෙයක්ම කරන්නේ ලාභයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. නමුත් අපිට අහන්න පුළුවන් ඕක කරලා මට මොකක්ද ලැබෙන්නේ මටත් ඕකෙන් මොන හරි වාසියක් තියනවද මටත් ඕකෙන් දෙයක් තියනවද කියන එක අහන්න පුළුවන්. what's in it for me මොකක්ද ඕකෙන් මට තියෙන්නේ මොකක්ද ඕකෙන් මට ලැබෙන ලාභේ මොකක්ද ඕකෙන් මට ලැබෙන ප්‍රයෝජනේ. Well, what's in it for me? Well, what's in it for me? Well, what's in it for me? 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 අදත් ලස්සන කෙටි පාඩමක් අරගෙන ආවා. පුළුවන් නම් පුංචි කමෙන්ට් එකක් පුංචි ලයික් එකක් දාගෙන යන්න. Thank you so much dear students. See you later.